ආයුබෝවන් කාලය කියන ගඟේ එකම දිශාවකට ගහගෙන යන අපි හැමෝටම කවදාවරි දවසක මේ ගමන ආපස්සට හරවන්න ඒ මන්දත්තම් වේගෙන් ඉස්සරහට යන්න හිතිලා නැන්ද? අතීතයේද ගිහින් වරදක් හදාගන්න නැත්තම් අනාගතේ මොන වගේද කියලා හොරෙන් බලන්න. මේක තමයි කාලතරණය කියන අපේ හීනේ. ඒත් මේක හීනයක් විතරද? නැත්තම් විද්‍යාව ඇතුලේ හැංගිලා තියෙන ඇත්තක්ද? අද අපි යන්නේ මේ අභිරහස් ලෝකයේ ඇතුළට විද්‍යාවේ ඇසින් කාලතරණය ගැන හොයලා බලන්න. 1. කාලතරණය කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් කාලතරණය කියන්නේ කාලයේ එක මොහොතකින් නම් තවත් මොහොතකට. ඒ කියන්නේ අතීතයට හරි අනාගතයට හරි අපිට අවශ්‍ය විදියට ගමන් කරන එක. ඇත්තටම අපි හැමෝම කාලතරණය කරනවා. ඒත් ඒ තත්පරෙන් ඉදිරියට විතරයි. ඒක නවත්තන්නවත් වේගය වෙනස් කරන්නවත් බෑ. ඒත් ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ඇල්බර්ට් අයින්ස්ටයින් අපිට පෙන්නලා දුන්නා කාලයයි අවකාශයයි කියන්නේ එකට බැඳුණු ඇදෙන සුළු රෙද්දක් වගේ දෙයක් කියලා. මේකට කියන්නේ අවකාශ සන්තතිය කියලා. හිතන්න මේ රෙද්ද උඩින් අපිට කෙටිමම් පාරවල් කපා ගන්න පුළුවන් නම් අන්න එතන තමයි කාලතරණයේ විද්‍යාත්මක අදහස පටන් ගන්නෙ. 1. කාලතරණය කරන්නේ කොහමද? තාම කවුරුත් කාලයන්ත්‍රයක් හදලා නැහැ. ඒත් භෞතික විද්‍යා න්‍යායන් අපිට පාරවල් කීපයක් පෙන්නනවා. පළමු ක්‍රමය වේගයෙන් කාලය පහු කිරීම. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව වස්තුවක් ආලෝකයේ වේගයට කිට්ටුවෙන් ගමන් කරනකොට ඒ වස්තුවට කාලය ගෙවෙන්නේ හරිම හිමින්. මේකට කියන්නේ කාල විස්තරණය කියලා. හිතන්න ඔබ ආලෝකයේ වේගයෙන් 99%ක් වේගයෙන් යන යානයක නැගලා අවුරුදු 1000ක් අබවාසිය ගත කරලා ආපහු එනවා. ඔබට ගත වෙලා තියෙන අවුරුද්දක් වුණාට පෘථුවියේ ඉන්න ඔබේ යාළුවන්ට සමහර විට අවුරුදු 10ක් 20ක් වයසට ගිහින් යති. මේ විදිහට අපිට අනාගතයට යන්න පුළුවන්. දෙවන ක්‍රමය ගුරුත්වාකර්ෂණයෙන් කාලය නැවීම. කළුකුහරයක් වගේ අධික ගුරුත්වාකර්ෂණයක් තියෙන තැනකදීත් කාලය ගමන් කරන්නේ හරිම හිමින්. කවුරු හරි කළුකුහරයක් ළඟට ගිහින් ඒකේ බලපෑමට ලක් වෙලා ආපහු ආවොත් ඔහුත් පෘථුවියේ බොහෝ දුර අනාගතයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. තුන්වන ක්‍රමය පණුකුහර. මේ තමයි කාලතරණයේ සුපිරිම කෙටිමං පාර. අයින්ස්ටයින් රෝසන් පාලම් කියලත් මේවා හඳුන්වනවා. මේකෙන් පුළුවන් අවකාශ කාල රෙද්දේ තැන් දෙකක් අතර කෙටි පාරක් හදන්න. මේ පාර හරහා ගියොත් සමහර විට ක්ෂණයකින් වෙනස් මන්දාකිනියකට විතරක් නෙවෙයි අතීතයට හරි අනාගතයට හරි යන්න පුළුවන් කියලා න්‍යාය කියනවා. 4. කාලතරණය කලා කියන අභිරහස් සිද්ධි. මේ ගැන සාමාන්‍ය කතාවක් විතරක් නෙවෙයි ඇත්තටම කාලතරණය කලා කියන මිනිස්සුන් ගැන අභිරහස් කතා සහ සිද්ධි ගණනාවක් ලෝක ඉතිහාසයේ තියෙනවා. ජෝන් ටයිටර් 2000 වසරේදී අන්තර්ජාලය තුල පුදුම කතාවක් පැතිරුණා. ජෝන් ටයිටර් චිල කෙනෙක් අන්තර්ජාල සංවාද වෙබ් අඩවියකට ඇවිල්ලා කිව්වා මම 2030 අවුරුද්දෙන් ආවේ කියලා. ඔහු අනාගතයේ සිද්ධ වෙන්න යන සිද්ධීන් ගණනාවක් ගැන අනාවැකි කිව්වට ඒ එකක්වත් හරියටම සිද්ධ වෙන්නේ නැහැ. ෆිලඩෙල්ෆියා පරීක්ෂණය 1943 දී ඇමරිකානු නාවික හමුදාව විසින් නෞකා ක්‍රේඩාර වලට අදෘශ්‍යමාන කරන්න කරපු පරීක්ෂණයක් අතරතුර නෞකාව කාලය හරහා ගිහිල්ලා ආපහු ආවේ කියන කතාවක් තියෙනවා. මේ කතාවට තාම පැහැදිලි සාක්ෂි නැහැ. 4. අතීතයට ගියොත් වෙන අවුල්. අනාගතයට යන එක න්‍යායාත්මකව පුළුවන් වුණත් අතීතයට යන එක ලොකු ප්‍රශ්න ගොඩක් ඇති කරනවා. මේවට කියන්නේ විරෝධාභාස කියලා. වඩාත්ම ප්‍රසිද්ධ එක තමයි 100ගේ විරෝධාභාසය. හිතන්න ඔබ අතීතයට ගිහින් ඔබේ 100ට අනතුරක් කළොත් ඔබේ තාත්තා ඉපදෙන්නේ නැහැ. එතකොට ඔබත් ඉපදෙන්නේ නැහැ. එහෙනම් ඔබ අතීතයට ගියේ කොහොමද? මේ වගේ ගැටලු නිසා සමහර විද්‍යාඥයින් කියනවා අතීතයට යන්න බෑ කියලා. තවත් සමහර කියනවා අපි අතීතයට ගියොත් අපි කරන හැම වෙනසක්ම අලුත් සමාන්තර විශ්වයක් නිර්මාණය කරනවා කියලා. 5. කාලතරණයේ විද්‍යාවේ හා බුදුදහමේ. විද්‍යාවට අනුව කාලය කියන්නේ භෞතික දෙයක්. ඒත් බුදුදහමේ කාලය ගැන තියෙන හරිම ගැඹුරු අදහසක්. බුදුදහමට අනුව කාලය කියන්නේ මනෝමය දෙයක්. ඒ අපේ සිතුවිලි සහ ක්‍රියාවන් එක්ක සම්බන්ධයි. උදාහරණයක් විදිහට බුදුදහමේ යන දේවලෝක ගැන කතාවක් තියෙනවා. ඒ කතාවල හැටියට දේවලෝකවල දේවතාවන්ට තත්පර කීපයක් ගත වෙන වෙලාවට මිනිස් ලෝකේ අපට අවුරුදු ගණනාවක් ගත වෙනවා. මේකත් කාල විස්තරණයට සමාන අදහසක් නේද? 6. අනාගතය සහ කාලතරණය.
අද දවසේ ලෝකයේ ඉන්න විද්‍යාඥයින් මේ සිහිනය යථාර්ථයක් කරන්න උත්සාහ කරනවා. ස්විට්සර්ලන්තයේ පිහිටි සරණායතනය විසින් හදපු ලාර්ජ් හදන් කලයිඩර් කියන යන්ත්‍රය මේකට හොඳම උදාහරණයක්. මේ යන්ත්‍රයේ අතිශක්ති අංශු එකිනෙක ගැටෙනකොට ඒකේ ඇතුළේ ඉතා කුඩා කළු කුහර හෝ පණු කුහර නිර්මාණය වෙන්න පුළුවන් කියන විද්‍යාඥයින් විශ්වාස කරනවා. මේක තමයි කාලතරණයට තියෙන ළඟම විද්‍යාත්මක පියවර. නිගමනය. ඉතින් කාලතරණය කියන්නේ මොකක්ද? අද දවසේ විද්‍යාවට අනුව අනාගතයට කාලතරණය කිරීම න්‍යායාත්මකව සම්පූර්ණයෙන්ම හැකි දෙයක්. ඒත් අතීතයට අනේක තාම විසඳා ගන්න බැරි තාර්කික ගැටලු සහ තාක්ෂණික බාධක වලින් පිරුණු දෙයක්. මේක තාම විද්‍යා ප්‍රබන්ධ සිහිනයක් වෙන්න පුළුවන්. ඒ දවසක මනුෂ්‍ය වර්ගය විශ්වයේ නියම තවත් ගැඹුරින් තේරුම් ගත්තම සමහර විට මේ සිහිනයේ සැබෑවක් වෙන්නත් බැරි නෑ. එදාට කාලය කියන මේ ගඟේ අපිට ඕන දිශාවකට පිහිනා යන නිදහස ලැබේවි. ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝට ලයික් කරන්න. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න සහ නොටිෆිකේෂන් බෙල් එක ඔබට අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.